සිංහල මූවි කතා ඔයාල වෙනුවෙන් ගෙනෙන රොබින් හුඩ් 2025 ටීවී සීරීස් එකේ තුන්වෙනි කොටසට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මේ වෙනකොට ඔයාලා පහුගිය කොටස් දෙක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ කතාව නම් මිස් කරගන්න හිතන්නවත් එපා. හරි. තුන්වෙනි කොටසට යන්න ඉස්සර වෙලා මේ වෙනකන් කතාවේ සාරාංශය බලමු. පුංචි රොබර්ට් දෙමව්පියන්ගේ ආදරය මැද තරුණ වියට පා තබනවා. කිසිම වරදක් නැති රොබර්ට්ගේ තාත්තා නිකරුණේ ෂෙරිෆ් ඇතුළු කණ්ඩායම එකතු වෙලා එල්ලලා මරනවා. මේ කාලය ඇතුළතම රොබර්ට්ගේ අම්මත් මෙයාව දාලා ජීවිතෙන් සමුගන්නවා. තමන් එක්ක සහෝදරයෙක් වගේ හිටපු විල්ද අමනාප වෙලා ලන්ඩන් වලට යනවා. තමන්ගේ අන්තිම බලාපොරොත්තු වෙච්ච ආදරවන්තිය මැරියන්ද ඩානු හන්ටින්ඩන්ගේ තීරණයක් මත රොබර්ට්ගෙන් වෙන් කරවලා ලන්ඩන් වලට පිටත් කරවනවා. මොන දේ සිද්ධ වුණත් ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරු රොබර්ට්ට ජීවිතේ එපා වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ වුණත් මෙයා ඒ හැම දුකක්ම නැති කරගන්න පාවිච්චි කරන්නේ තමන්ගේ දුන්නෙන් විදලා පුරුදු පුහුණු වෙන රොබර්ට් ඒකේ උපරිමයට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. තමන්ගේ තාත්තගේ මරණයට සම්බන්ධ කැප්ටන් ලෙෆොක්ස් මුලින්ම මෙයාගේ අතින් මරණයට පත් වෙනවා. ඒ බව දැනගන්න ෂෙරිෆ් ඇතුළු සෙබළුන්ගෙන් බේරෙන්න රොබර්ට්ට කැලෑවේ හැංගිලා ඉන්න සිද්ධ වෙනවා. මේ අතරතුර මෙයාට ඒ කැලෑවේ හැංගිලා ඉන්න මිලල් සහෝදරයන්ව හම්බ වෙනවා. කාලයක් යද්දී එතන ඉන්න රැල්ෆ් කියන කෙල්ලගේ හිතේ රොබර්ට් ගැන ආදරයක් ඇති වෙනවා. රොබර්ට්ව හොයාගෙන තවත් සෙබළෙක් මෙයාගේ අතින් අවසන් ගමන් යද්දී ෂෙරිෆ් තීරණය කරන්නේ රොබර්ට් අලල් දෙන කෙනෙක්ට විශාල ත්‍යාග මුදලක් ලබා දෙන්න. ඔන්න මුදල බලාපොරොත්තුවෙන් ලිටල් ජෝන් රොබර්ට්ව හොයාගෙන කැලේට යනවා. ලොකු සටනකින් පස්සේ ජෝන් රොබර්ට් එක එකතු වෙනවා. මේ අතරතුර සිදුවන තවත් දරුණුම සිද්ධියක් වෙන්නේ හන්ටින්ඩන්ගේ පුතෙක් වන ඒ කියන්නේ මැරියන්ගේ සහෝදරයෙක් රැල්ෆ්ගේ ඊතර පහරකින් ජීවිතෙන් සමු ගැනීම. මේක නිසා හොඳටම තරහ යන හන්ටින්ඩන් රොබර්ට්ව අනිවාර්යයෙන්ම මරනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. මේ වෙන සිදුවීම් එක හරියට ආහාරයක් නැතු වෙන කට්ටිය ආරාමයට ආහාර අරගෙන යන කරත්තයක් මංකොල්ල කනවා. ඔන්න එතෙන්දි තමයි රොබර්ට්ගේ කණ්ඩායමට ටක්ව එකතු වෙන්නේ. මේ අතර ස්ප්‍රගාම් සහ මේරික් කියන තවත් දෙන්නෙක් මෙයාලත් එක්ක එකතු වෙනවා. ටග්ගේ කීම අනුව ලොකු අවදානමක් අරගෙන බිෂොප් විසින් ෂෙරිෆ්ට ගෙනියන විශාල බදු මුදලක් පැහැරගෙන රොබර්ට් ඇතුළු කණ්ඩායමට පුළුවන් වෙනවා. ඔන්න ඔය වෙලාවේදී තමයි ස්ප්‍රගාම් බිෂොප්ට කියන්නේ මේ ඉන්නේ හුඩ් එක ඇඳගත්ත ෂර්වුඩ්ගේ කුමාරයා රොබින් හුඩ් කියලා. ෂෙරිෆ්ගේ මන්දිරයට පයින් යන බිෂොප් ෂෙරිෆ්ට බයෙන් ගැහි කියන්නේ මේ හැම දෙයක්ම කරන්නේ කැලේ ඉන රොබින් හුඩ් කියන යක්ෂයෙක් කියලා. ඔන්න ඔය විදියට මෙතෙක් කතාවේ අවසානය වෙද්දී අපි යමු කතාවේ තුන්වෙනි කොටසට. නැවතත් ප්‍රිසිලා දකින භයානක හීනකින් තමයි අපි කතාවේ තුන්වෙනි කොටසට අවතීර්ණ වෙන්නේ. මේ වෙලාවේදී මෙයා දකින්නේ වටේම ගිනි ගනිද්දී ඒ මැද ඉඳගෙන දුන්නෙන් Tamanට විදින රොබින් හුඩ්. ඒත් එක්කම මෙයා බය වෙලා හීනෙන් නැහැරෙනවා. එතෙන් කට් කළ අපට පෙන්වන්නේ බඩට හඩුපාර වැදිච්ච හෙන්ඩිට ටක් බෙහෙත් දාන සීන් එක. Taman පැහැරගත්තු විශාල මුදල ගැන කතා කරන ස්ප්‍රගාම් රොබර්ට්ට කියන්නේ මේ සල්ලි අපි බෙදාගෙන ස්ප්‍රගාම් වල තියෙන රාපලට යමු කියලා. මේව කොහෙවත් අරගෙන යන්නේ නැහැ. හොඳම දේ කාටවත් අහුවෙලා නැති වෙන්න මේ මුදල් වල දාන එක කියලා රොබින් කියනවා. මට මගේ කොටස ඕන කියන ස්ප්‍රගාම්ට රොබින් එතනින් කාසි මල්ලක් අරගෙන දෙනවා. මේ වෙලාවේදී ඈතින් අශ්වයන් වැඩි ප්‍රමාණයක් යන සද්දයක් ඇහෙන රොබින් ජෝන් ස්ප්‍රගාම් සහ ඩ්‍රූ ඒ පැත්තට ගිහිලා හැංගිලා බලාගෙන ඉන්නවා. ඔන්න යාළුවනේ මේ වෙලාවේදී රොබින් දකින්නේ ලෙස්ටර් වල ඉඳලා තවත් විශාල සෙබළු පිරිසක් නොටිම්හැම් වලට යන සිද්ධිය. ලෙස්ටර් වල ඉඳලා නොටිම්හැම් වලට එන ලෙස්ටර් සෙබළුගේ කැප්ටන් වෝරික්ව ෂෙරිෆ්ගේ කැප්ටන් විසින් පිළිගන්නවා. මේ වෙනකොට ලෙස්ටර් වල ප්‍රධාන සිටුවරයා සහ හන්ටින් ද ෂෙරිෆ් එක්ක එතන ඉන්නවා. මෙතනට එකතු වෙන වොරික් ඇතුළු කට්ටියට ෂෙරිෆ් කියන්නේ ඔයාලා කවුරුත් දන්නවනේ මේ වෙනකොට බිෂොප්ට රොබින් හුඩ් ඇතුළේ අපරාධකරුවන් පිරිසක් පහර දීලා ඒ සෙබළු පිරිසත් මරලා විශාල මුදලක් මංකොල්ල කාලා කියලා. ඉතින් මේ අපරාධ කණ්ඩායම අපිට ඉක්මනටම අල්ලගන්න වෙනවා කියන ෂෙරිෆ් අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා කණ්ඩායම් තුනකට බෙදිලා පාලම ළඟදී උණුව කොටු කරගමු කියලා ප්ලෑන් කරනවා. Tamanට මේ වෙනුවෙන් දෙන්න පොරොන්දුන මුදල ගැන මතක් කරන වොරික්ට ෂෙරිෆ් කියන්නේ දැන් මේ මුදලින් කොටසක් දෙන්නම් ඉතිරි කොටස මෙහෙම යන අතරතුර ලබා දෙන්නම් කියලා. සිද්ධ වෙච්ච භයානක සිදුවීමත් එක්ක තාමත් අවුලෙන් ඉන්න බිෂොප්ව හමු වෙන්න ප්‍රිසිලා එතෙන්ට එනවා. ඒ සිදුවෙච්ච සිද්ධිය ගැන ප්‍රිසිලා බිෂොප්ගෙන් අහනවා. හුඩ් එකක් ඇඳගත්ත යක්ෂයෙක් එක්ක තවත් අපරාධකරුවන් පිරිසක් එතන හිටියා කියලා බිෂොප් කියනවා. ඒ යක්ෂව මම හීනෙන් දැක්කා. ඒකෙන් මට දැනුනේ මේක අපේ බලයේ අවසානය කියලා ප්‍රිසිලා බිෂොප්ට කියනවා. මන්දිරේ ඉඳලා හන්ටින්ඩන් පිටත් වෙනව දැකපු ෂෙරිෆ්ගේ කැප්ටන් වොරික්ට කියන්නේ එයාගේ පුතත් උන් කැලේදී මැරුවා කියලා. ඒක මහා දරුණු ඛේදවාචකයක් කියන වොරික් අන්තිමට කියන්නේ හන්ටින්ඩන් සාධාරණයක් ඉෂ්ට කරන්න අපි ඉක්මනටම මේක ඉවරයක් කරමු කියලා. ඉතින් යාළුවනේ මේ කවුරුවත් දන්නේ නැහැ රොබින් හුඩ් කියන්නේ ලොක්ස්ලිගේ පුතා රොබර්ට් කියලා. එතෙන් කට් කළ අපට පෙන්වන්නේ රොබින් ඇතුළු කණ්ඩායම අවශ්‍ය මුදල් ප්‍රමාණයක් තියාගෙන ඉතිරි සියල්ල කැලේ ආරක්ෂිත තැනක වලදාන සීන් එක.
දැන් අපි මොකද්ද කරන්න කියලා අහන රැල්ෆ්ට රොබින් කියන්නේ එතන විශාල සෙබළු පිරිසක් ඉන්නවා. උන් තව සුළු මොහොතකින් මේ කැලෑව පුරාම අපිව හොයන්න පටන් ගනීවි කියලා. අපි කැලෑවේ බටහිර පැත්තට යමු. එතන තමයි කැලෑවේ උසට තියෙන තැන. කැලෑව ගොඩක් වැඩි නිසා කවුරුවත් ඒ පැත්තට එන්නේ නැහැ කියන ජෝන් තවදුරටත් කියන්නේ හෙන්ඩිවත් උස්සගෙන යන්න ඕන නිසා අපිට එහාට යන දවස් 2ක් විතර යාවි කියලා. අපි කැලේ කණ්ඩායමක් විදියට හිටියොත් උන් අපිව අනිවාර්යයෙන්ම මරලා දාවි. ඒක නිසා දැන් කරන්න තියෙන හොඳම දේ අපි සෙට් එක වෙන් වෙලා ආරක්ෂිත තැන් වලට යන එක කියලා රොබින් කියනවා. ඒ කාරණාවට ටක් එකඟ වුණත් රැල්ෆ් එකපයින්ම විරුද්ධ වෙලා කියන්නේ දැන් අපි කණ්ඩායමක් විදියට එකතු වුණා විතරයි නේද කියලා. ඒකට සහයෝගය දක්වන ඩ්‍රූ රොබින්ගෙන් අහන්නේ ඔයාගේ සටන්කාමී ගතියට දැන් මොකද වුනේ කියලා. මම වැරදි මේ වෙනකොටත් මගේ අතින් මිනිස්සු ගොඩ දෙනෙක් මැරලා තියෙනවා. මම කැමති නැහැ මගේ අතින් තවත් ලේ හැලනවට කියලා රොබින් කට්ටියට කියනවා. තවදුරටත් මේ ගැන කතා කරන රොබින් කට්ටියට කියන්නේ මම නිසා ඔයාලගේ ජීවිතවලට හානියක් වුණොත් ඒක මට දරා ගන්න බැරි වෙයි කියලා. කුමන හෝ අවදානමක් ආවොත් අපි නැවත මෙතෙන්දි හමු වෙයි කියන රොබින් වෙන්වීමේ දුකින් යන රැල්ෆ්ට කියන්නේ පරිස්සමෙන් ඉන්න කියලා. ඉතින් දැන් ඔයා කොහෙද යන්නේ කියලා අහන ජෝන්ට රොබින් කියන්නේ තාත්තා මට කියලා තියෙනවා මේ කැලේ තියෙන විශේෂ තැනක් ගැන මම එතන හොයාගෙන යනවා කියලා. මේ අතරතුර ෂෙරිෆ් තමන්ට එදා පිහිය උසපු පිසිලගේ සේවකයෙ මිලාජි ඉවර කරන්න කියලා කැප්ටන්ට නියෝග කරනවා. කුමන හෝ වෙලාවක තමන්ගේ තාත්තා මිලාජෝ මරණ බව දන්න පිසිලා නොටින්හෑම් වල සාමාන්‍ය මිනිස්සු ගැවසෙන තැනක මෙයාව හංගලා තමයි ඉන්නේ. කාටත් හොරෙන් එතෙන්ට එන පිසිලට මිලාජ් කකුල් දෙක අල්ලගෙන කියන්නේ එදා වෙච්ච දෙයට ෂෙරිෆ්ගෙන් මට සමාව ඉල්ලලා දෙන්න කියලා. කවමදාවත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ කියන පිසිලා කාසි මල්ලක් එයාගේ අතට දීලා කියන්නේ ඉක්මනටම නොටින්හෑම් වලින් පිටත් වෙන්න කියලා. ඊට පස්සේ අපට පෙන්වන්නේ ෂෙරිෆ් ලෙස්ටර් වලින් ආපු සෙබළු කණ්ඩායමත් එක්ක රොබින් හුඩ් ඇතුළු කණ්ඩායම අල්ලගන්න කැලේ පැත්තට යන සීන් එක. කණ්ඩායමෙන් වෙන් වෙලා මේ වෙනකොටත් එකට ආපු ජෝන් සහ ටක් දෙපැත්තට වෙන් වෙලා යන හදන වෙලාවේ ටක් ජෝන්ට කියන්නේ ටික වෙලාවකට අපි පවුලක් කියලා දැනුණා නේද? ඒත් අපිට වෙන් වෙලා යන සිද්ධ වෙනවා. මේක දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති කියලා. මේ අතර රැජින්ට පණිවිඩයක් අරගෙන එන යාගේ සේවකයා පළමු කාරණාව විදියට කියන්නේ නොටින්හෑම් වල දන්නු අපරාධකරුවෙක් බිෂොෆ්ට පහර දීලා විශාල මුදලක් මංකොල්ල කාලා තවත් සෙබළුන් කිහිප දෙනෙක් මරලා දාලා කියලා. මේ වෙනකොටත් ෂෙරිෆ් ලෙස්ටර් වලින් සෙබළුන් 200ක් විතර අරගෙන ඇවිල්ලා තියෙනවා කියලාත් ඒ සේවකයා කියනවා. මේ ෂෙරිෆ් මොකද්ද කරන්න හදන්නේ කියන අහන රැජිනට එයා කියන්නේ ඒක හරියටම කියන්න අමාරුයි කියලා. මේ සේවකයා රැජිනට කියන අනිත් කාරණාව වෙන්නේ මැරියන්ගේ සහෝදරයා ඇරොන් මේ වෙනකොට ජීවිතෙන් සමු අරන් කියලා. මේ කාරණාව නිසා රැජිනගේ ළඟට කැඳවන මැරියන්ට මේ බව එයා කියනවා. ඒක කොහොමද වුනේ? කවුද ඒක කළේ කියලා මැරියන් අහනවා. අපරාධකරුවෙක් අල්ලගන්න යද්දි ඔයාලගේ ගෙවල් ළඟදී තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඒ සේවකයා මැරියන්ට කියනවා. මේකෙන් ගොඩක් කනගාටු වෙන මැරියන්ට රැජින කියන්නේ වෙච්ච දේ ගැන මට කනගාටුයි. ඔයා දැන්ම නිවාඩු අරගෙන ගෙදර යන්න කියලා. මිලාජිව අල්ලගන්න හිතාගෙන කැප්ටන් පිසිලා ඉන්න කාමරයට එනවා. කාමරේ සෝදිත කරන සෙබළුන් එයා එතන නැති බව දැනගන්නවා. කණ්ඩායම් වශයෙන් බෙදලා ගිය සෙබළුන්ගෙන් ලෙස්ටර් සිටුවරේ කණ්ඩායම බිෂොප් මංකොල්ල කාපු කැලේ ප්‍රදේශයට එනවා. තමන් කුඩා කාලයේදී තාත්තා කියපු ගල් ගුවාවක් හොයාගෙන යන රොබ් මේ සෙබළුන්ව දකිනවා. තව ටිකක් වේගෙ වැඩි කරමින් එයා එතනින් ඒ සෙබළුන්ව මග අරමින් දුවනවා. ළඟම තියෙන පල්ලියට පයින්ම යන ටක්ට අශ්ව කරත්තෙන් යන පවුලක් හම්බ වෙනවා. තමන් ළඟම තියෙන පල්ලියට යන බව කියන ටක්ට ඒ පිරිම මිනිස්සයා කියන්නේ ඔයා පූජකයෙක් නේද? කැමති නම් අපිත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියලා. එයාත් ඒකට කැමති වෙනවා. මේ අතර රැජින විලියම්ව කැඳවල කියන්නේ නොටින්හෑම් වල ෂෙරිෆ් සාමාන්‍ය හොරෙක්ව අල්ලගන්න ලෙස්ටර් වලින් ලෙස්ටර් සිටුවරය සහ වොරික් ඇතුළු සෙබළු 200ක ප්‍රමාණයක් ගෙනලා තියෙනවා. මෙතන අපි හිතනට වඩා දෙයක් තියෙනවා කියලා. ෂෙරිෆ් ඒ මංකොල්ල කෑම රජතුමා දැනගන්න ඉස්සර වෙලා විසඳන්න උත්සාහ කරනවා ඇති කියලා විලියම් රැජිනට කියනවා. එහෙම වෙන එක හොඳ දෙයක් නෙවෙයි කියන රැජින විලියම්ට කියන්නේ ඉක්මනටම අපි නොටින්හෑම් වලට ගිහිල්ලා ඒ වෙන දේවල් හැම දෙයක්ම දැනගන්න ඕන කියලා. නැවතත් විල්ව හමු වෙන මැරියන් එයාගේ සහෝදරගේ මරණය ගැන කියලා දුක් වෙන්න පටන් ගන්නවා. මගේ තාත්තා මාව මෙහාට එව්වේ නැත්තම් ඇරොන් එක ඉන්න තිබුණා කියලා මෙයා විල්ට කියනවා. මේ වෙන දේවල් ගැන ටිකක් වැඩිපුර හිතන විල් මැරියන්ට කියන්නේ ඔයාගේ තාත්තගේ උමනාවටත් වඩා රැජිනගේ උමනාවට තමයි ඔයා මෙහාට ගෙන්නුවේ කියලා. ඒ කාරණාව තවත් පැහැදිලි කරන විල් මැරියන්ට කියන්නේ නොටින්හෑම් කියන්නේ රටේ මැද තියෙන බලකොටුවක්. ඒකෙන් පහළ එංගලන්තයේ උතුරට සම්බන්ධ කරනවා. ඉතින් ෂෙරිෆ්ගේ පක්ෂාපාතිත්වය මත තමයි මුළු රටේම ස්ථාවරය රඳා පවතින්නේ. මේක දැනගෙන හිටිය රජතුමා එයාගේ ළඟම ඥාති සහෝදරයෙක් ඒකේ ෂෙරිෆ් විදියට පත් කරා. තමන්ගේ ඥාති සහෝදරයෙක් නිසා ෂෙරිෆ් කිසිම විදියකින් රජුට උදව් කරන්නේ නැහැ කියලා රජතුමා දන්නවා කියලා. මේ විදියටම මේ කාරණාව දැනගෙන ඉන්න රැජින ෂෙරිෆ්ගේ ළඟින් ඉන්න හන්ටින්ගේ දුව වගේම ෂෙරිෆ්ගේ දුව පිසිලත් එක්ක යාළුවෝ විදියට ඉන්න ඔයා මෙහාට ගෙන්න ගන්නේ නොටින්හෑම් වල සිදුවන විස්තර දැනගන්න තියෙන හොඳම කෙනා ඔයා නිසා කියලා විල් මැරියන්ට කියනවා.
කැලේ එහා පැත්තේ ඉඳලා අනිත් පැත්තට ඇවිල්ලා ෂෙරිෆ් හමු වෙන ලෙස්ටර් සිටුවරයා ෂෙරිෆ්ට කියන්නේ අපි මේ මොළ ළඟ ඉඳලා හැම තැනම බැලුවා උන් අපට හම්බුනේ නැහැ කිය. උන්ව දිගටම හොයන්න කියලා ෂෙරිෆ්ට කැලේ පැත්තට යනවා. මේ අතර ස්ප්‍රගාම් සල්ලිත් අරගෙන කෙලින්ම යන්නේ ප්‍රසිද්ධ මත්පැන් හලකට. මේ වෙලාවේදී තමට එතන තියෙන වැඩිම මිල ගණන් වල මත්පැන් සහ මස් ලබා දෙන්න කියලා මෙයා එතන සේවිකාවට කියනවා. මේ කහගෙන ඉන්න කැප්ටන් ස්ප්‍රගාම් මෙතනින් ගියාට පස්සේ එයා ලබා දුන්න කාසිය අතට අරගෙන පරීක්ෂා කරනවා. ඒ වගේම එයා ගැන හැගාගෙන ඉන්නවා. තාත්තා තමන්ට කුඩා කාලේදී කියපු කැලේ මැද තියෙන විශාල ගල් ගුහාවක් හොයාගෙන යන රොබ් කැලෑව මැද හරියට ළඟා වෙනවා. ඔන්න යාළුවනේ මේ වෙලාවේදී ගොඩ දේවතාවිය මෙයාට මැවිලා පේනවා. ගොඩ යන දිශාවට රොබ් එයාගේ පස්සෙන් යනවා. අන්තිමට රොබ්ට ඒ ගල් ගුහාව හම්බ වෙනවා. ඒක ඇතුළට යන රොබ්ට තමන් කරේ දාගෙන ඉන්න මීට ඉස්සර වෙලා තාත්තගේ ළඟ තිබුණ එයාලගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණ මාලේ හතපු ගල් කැබැල්ලක් හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ මිලල් සහෝදරයෝ තමන්ගේ ගමේ ගෙදරට යන සීන් එක. මේ වෙලාවේදී ඉසබෙල් සහ එයාගේ හස්බන්ඩ්ත් මේගොල්ලෝ ගෙදරට එන බව දකිනවා. රාත්‍රී කාලේ උදා වෙලා රොබ් ඒ ගල් ගුහාවේ කාලය ගත කරන අතර ටක් අර පවුලේ අයත් එක්ක අතරමඟ නැවතිලා රාත්‍රී කාලය ගත කරනවා. මිලල් සහෝදරයෝ තමන්ගේ අම්මත් ළඟින් තියාගෙන සංසුන්ව කාලය ගත කරනවා. ස්ප්‍රගාම් ගැන විමසිල්ලෙන් මේ වෙනකොටත් හිටපු කැප්ටන් එයාව අල්ලගන්න හදනවා. ඒත් එක්ක මෙතෙන්ට එන ජෝන් උන් එක්ක ෆයිට් කරලා ස්ප්‍රගාම් අරගෙන එතනින් පිටත් වෙනවා. හෙන්රි ඉසබෙල්ට කරපු නොහොබිනා වැඩේ තාමත් හිතේ තියෙන එයාගේ හස්බන්ඩ් හෙන්රිගේ කැපුම් තුවාල දැකලා තෑගි මුදල ගන්න බලාපොරොත්තුවෙන් ඒ බව ෂෙරිෆ්ට කියන්න යනවා. රාත්‍රියේ තනියම ගල් ගුහාව ඇතුළේ ඉන්න රොබින් ළඟට එයාගේ තාත්තා මැවිලා එනවා. ඒ වෙලාවේදී මෙයා තාත්තට කියන්නේ මට ඔයා කියපු හැම දෙයක්ම මතකයි. ඔයාට ඕන මාව මොන වගේ කෙනෙක් වෙනවටද කියලා. දැනටමත් ගොඩ ඔයාව තෝරගෙන ඉවරයි. නපුරු හදවත් වලට බයක් ඇතුල් කරන මිනිහෙක් වෙන්න කියලා තාත්තා කියනවා. ඔයාගේ දුන්නට ඇහුම්කන් දෙන්න. ඒක විඳින්න පුළුවන් දුර ඔයාට කියාවි. ඔයාගේ හදවතට ඇහුම්කන් දෙන්න. හරි දේ මොකද්ද කියලා ඒක ඔයාට කියාවි. ඔයාට ගොඩක් දේවල් කරන්න තියෙනවා. කිසිම මිනිස්සෙකුට තමන්ගේ ඉරණමෙන් පැනලා යන්න බෑ කියන රොබින්ගේ තාත්තා අන්තිමට කියන්නේ එයාලා ළඟට යන්න. එයාලා ඔග්ගහයට ඔයා එනකම් බලන් ඇති කියලා. ඉතින් මේ ඔග්ගහ කියලා අදහස් කළේ අර සල්ලි වල දාපු තැන තියෙන ගහ. ඔන්න යාළුවනේ ඊට පස්සේ දවසේ උදේ වොරික් ඇතුළු කණ්ඩායම මිලල් සහෝදරයන්ව හොයාගෙන එයාලයි ගමට එනවා. එයාලගේ ගේ ඇතුළට යන වොරික් කඩුපාර වැදිච්ච හෙන්රිව දකිනවා. වහාම මුන්ව අත්අඩංගුවට ගන්න කියලා වොරික් නියෝග කරනවා. ගමේ මිනිස්සු මිලල් සහෝදරයන්ව හංගගෙන හිටිය කියලා කුඹුරු සියල්ලටම ගිනි තියන්න කියලා වොරික් අනෙක් සෙබළුන්ට අණ දෙනවා. ගමේ මිනිස්සුන්ගේ විලාප මැද ඒ සෙබළු අහිංසක මිනිස්සුන්ගේ කුඹුරු සියල්ලම ගිනි තියනවා. ගල් ගුහාව ඇතුළේ නිදාගෙන ඉන්න රොබින්ට වෙනද වගේම අමුතු බලවේගයක් ඇවිල්ලා කතා කරලා නැගිටවනවා. ගල් ගුහාවෙන් එළියට එන රොබ් දකින්නේ ඈතින් තිබෙන ගමකින් මතුවෙන අසාමාන්‍ය විශාල දුමක්. මේ අතර රැල්ෆ් ඇතුළු සහෝදරයන් දෙන්න සෙබළු විසින් ෂෙරිෆ්ගේ ළඟට අරගෙන එනවා. හෙන්රිගේ බඩට වැදිච්ච කඩුපාර වගේම මෙයාලගේ ළඟ තිබිලා හමු වුණ ලොකු මුදල් මල්ලක් වොරික් ෂෙරිෆ්ට පෙන්නනවා. මේ කුඹලට කොහෙන්ද ලැබුණේ කියලා ෂෙරිෆ් ඇහුවත් මේ තුන්දෙනා කිසිම දෙයක් කියන්නේ නැහැ. හොඳටම කේන්ති යන ෂෙරිෆ් සෙබළුන්ට කියන්නේ මුන් තුන්දෙනාව හිරේට දාන්න වේදනාව දැනෙද්දි කටවල් ඇරේවි කියලා. ඊට පස්සේ අපට පෙන්වන්නේ රොබ් රැල්ෆ්ගේ ගමට ඇවිල්ලා ඒ සිද්ධ වෙච්ච විනාශය දැකලා දුක් වෙන සීන් එක. වෙච්ච අහස පොහොල නොහොලන අපරාධෙත් එක්ක බිම දන ගහගෙන ඉන්න ඉසබෙල් ළඟට එන රොබ් එයාගෙන් අහන්නේ මොකද වුනේ කියලා. මගේ මහත්තයා ෂෙරිෆ් දෙන තෑගි මුදල බලාපොරොත්තුවෙන් මිලල් සහෝදරයන්ව පාවලා දුන්න කියලා ඉසබෙල් කියනවා. ඔන්න ඉතින් මේ වෙනකොට ජෝන් සහ ස්ප්‍රගාම් අර සල්ලි වල දාපු තැනට ඇවිල්ලා තවත් මුදල් ප්‍රමාණයක් හාරලා ගන්නවා. මෙයාගේ අතේ තිබුණ මුදල් අර මත්පැන් හලේදී නැති වුණ නිසා තමයි මෙයා ජෝන් එක්ක මෙතෙන්ට නැවත එන්නේ. මේ අතර ටක්ද එතෙන්ට දුවගෙන එනවා. ඔයා මොකද මෙතෙන්ට ආවේ කියලා අහන ස්ප්‍රගාම්ට ටක් කියන්නේ ලොකු විනාශයක් වෙලා කියලා. වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා රොබ් ඉසබෙල් එක්ක මේ සෙට් එකේ ඉන්න තැනට එනවා. රැල්ෆ් ඇතුළු සහෝදරයන් දෙන්නව අල්ලගෙන ගියපු විස්තරේ රොබ් සහ ඉසබෙල් මෙයාලට කියනවා. ෂෙරිෆ් අනිවාර්යයෙන්ම එයාලව එල්ලලා මරාවි. ඒක නිසා අපි එයාලව බේරගන්න ඕන කියලා රොබ් කියනවා. ඒක හිතන තරම් ලේසි වැඩක් නොවන බව දන්න කට්ටියට ටක් කියන්නේ ඕනම කෙනෙක් එල්ලලා මරන්න ඉස්සර වෙලා එතෙන්ට පූජකයන් 3 දෙනෙක් හෝ 4 දෙනෙක් ඇවිල්ලා යාඥා කරනවා. ඒකෙන් මට හොඳ අදහසක් ආවා කියලා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ රැල්ෆ් වදක පුටුවක බෙල්ට් එකක් දාලා හිර කරලා ඉන්න සීන් එක. ඉතින් යාළුවනේ මේ පුටුව දෙපැත්තේ අත් දෙක හිර කරලා විශාල උල් කටුවක් අතහරහා පසාරු කරගෙන බස්සන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. එතනට එන ෂෙරිෆ් මෙයාගෙන් අහන්නේ උඹගේ නම මොකද්ද? බිෂොප්ව මංකොල්ල කෑවද කියලා. රැල්ෆ් ඒකට උත්තර දෙන්න අදිමදි කරනවා. ෂෙරිෆ්ගේ කීම මත කැප්ටන් ටිකෙන් ටික අර උල් කටුව එයාගේ අතහරහා බස්සන්න පටන් ගන්නවා. ඒත් එක්කම වේදනාවෙන් විලාප ගන්න රැල්ෆ් කෑ ගහලා කියන්නේ ඔව් මම තමයි බිෂොප්ව මංකොල්ල කෑවේ කියලා. ඊට පස්සේ පුටුවේ වාඩි කරවන්න හදන්නේ කතා කරගන්න බැරි හෙන්රිව.
එයා ගොළුයි ඒක නිසා එයාව අතාරින්න කියලා රැල්ෆ් සහ ඩ්‍රූ කෑ ගහලා කියනවා. මේ වෙලාවේදී එතෙන්ට බිෂොප් සහ ප්‍රිසිලා එනවා. මේ ඉන්නේ ඔයා මංකොල්ල කාපු අපරාධකරුවෝද කියලා ෂෙරිෆ් මිලන් සහෝදරයන්ව පෙන්නලා බිෂොප්ගෙන් අහනවා. ඔව් මුන් තමයි. හැබැයි තවත් කට්ටියක් එතන හිටිය කියලා බිෂොප් කියනවා. අපි උන්වත් ඉක්මනටම අල්ල ගන්නවා කියලා ෂෙරිෆ් කියනවා. ටිකක් බයෙන් වගේ මෙයාලා දිහා බලන් ඉන්න ප්‍රිසිලා එයාලගෙන් අහන්නේ ඔයාලගෙන් කවුද අර යක්ෂයා රොබින් හුඩ් කියලා. එයාව ඔයාලට කවදාවත්ම අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ කියලා රැල්ෆ් කියනවා. රැජින එන්න ඉස්සර වෙලා විලියම් නොටින්හෑම් වලට ළඟා වෙනවා. මේ අතර එදා උදේ මිලන් සහෝදරයන්ව එළල මරන්න තමයි හදන්නේ. රොබින් ජෝන් ටක්සා ස්ප්‍රගාම් පූජකයන් විදියට වෙස් වලාගෙන නොටින්හෑම් වල නගරයට එනවා. ඉතින් යාළුවනේ ෂෙරිෆ්ගේ බලකොටුව සීමාවෙම තමයි මේ නගරය තියෙන්නේ. ජනතාවට පේන වැරදිකරුවන්ව එළල මරන්න මේ නගරේ එක්තරා තැනක් තියෙනවා. එතනට එන රොබ් ඉස්සරහින් තියෙන එළල මරණ කඹ තුන දැකලා ඒ දිහා බලාගෙන ඉන්නවා. ඇයි මොකද කියලා අහන ටක්ට රොබ් කියන්නේ මගේ තාත්තත් එළල මැරුවේ මෙතන තමයි කියන. මේ පාර එක වෙනස් වේවි කියලා ටක් කියනවා. අශ්වයන් සහ අශ්ව කරත්තයක් තියෙන පුද්ගලයෙක් ළඟට යන රොබ් මේ දේවල් කීයද කියලා එයාගෙන් අහනවා. මම මේ දේවල් විකුණන්නේ නැහැ කියලා එයා කියනවා. විශාල මුදල් මල්ලක් ඒ මිනිස්සයා අතට රොබ් දෙනවා. ඊට පස්සේ අශ්වයන් සහ ඒ කරත්තේ රොබ්ට දෙන්න මෙයා දෙපාරක් හිතන්නේ නැහැ. මේ අතරතුර ජෝන් ප්ලෑන් කරපු විදියට නගරේ හැම වෙළඳසලක් ගාන මේ යන්නේ ඒ හැම තැනටම ගිනි තියන්න හිතාගෙන. ඔන්න මේ වෙලාවේදී එයාට මිලාජ්ව හම්බ වෙනවා. හිටපු තැනින් එළියට යන්න කියන ජෝන් ඒ තන වහලටත් ගිනි තියනවා. ඔයා මේ කරත්තය ගන්න එයාලව බේරගත්තට පස්සේ නගරේ මැදින් වේගෙන් කරත්තය අරගෙන ගේට්ටුව පැත්තට යන්න කියලා රොබ් තමන් එක්ක එකතු වෙච්ච ඉසබෙල්ට කියනවා. මිලන් සහෝදරයන් තුන්දෙනාගේ බෙල්ලට තොණ්ඩුව දානවා. රැල්ෆ්ගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා. පූජකයන් විදියට ඇඳගෙන ටක්සා ස්ප්‍රගාම් මුණ වහගෙන රැල්ෆ් ඉන්න තැනට එනවා. රොබින් දුන්න අරගෙන ලෑස්ති වෙනවා. තමන් ළඟට ආපු ටක්ව රැල්ෆ් අඳුර ගන්නවා. ඒත් එක්කම රොබ් තමන්ගේ දුන්නෙන් මිලන් සහෝදරයන්ගේ ළඟ ඉන්න සෙබළුන්ට විදලා දානවා. තවත් සෙබළෙක් හෙන්රිව තල්ලු කරනවා. එයා බෙල්ලෙන් එල්ලෙන්න පටන් ගන්නවා. දිගටම ක්‍රියාත්මක වෙන රොබින් ඒ සෙබළුන්ගේ පපුවට වගේම හෙන්රිගේ බෙල්ලට වැටිච්ච කඹයටත් කැඩලා යන්න විදලා දානවා. බෙල්ලට දාපු කඹ ටික කපන ස්ප්‍රගාම් අනිත් සෙබළුන් එක්ක සටන් කරනවා. රොබින් හුඩ් එක එකාව ඉවරයක් කරන ගමන් වහලවල් උඩින් නැගලා දුවන්න පටන් ගන්නවා. ඈතින් රොබින්ව දකින ප්‍රිසිලා බය වෙලා ෂෙරිෆ්ට කියන්නේ අර ඉන්නේ ඔයාගේ යක්ෂයා කියලා. ඒත් එක්කම ටවුන් එකේ ගොඩනැගිලි ගිනි ගන්න බව දකින ජනතාව කලබල වෙලා මේ අත දුවන්න ගන්නවා. මේ වෙන දේ හිතා ගන්න බැරි වෙන ෂෙරිෆ් සෙබළුන්ට කියන්නේ ඉක්මනටම ගේට්ටුව වහන්න කියලා. ගේට්ටුව පැත්තට දුවගෙන යන ජෝන් කැප්ටන් ඇතුළු සෙබළුන් එක්ක සටන් කරන්න ගන්නවා. මේ වෙන සටන සහ රොබින් හුඩ් දිහා විලියම් බලාගෙන ඉන්නවා. ප්ලෑන් කරපු විදියට කරත්තේ අරගෙන ඉසබෙල් කට්ටියව කරත්තේ නග ගන්නවා. තමන්ගේ ලොකුම හතුරා වන ෂෙරිෆ්ව ටාගට් කරන රොබින් හුඩ් එයාගේ දුන්න ක්‍රියාත්මක කරනවා. සෙබලෙක් විසින් තමන්ගේ පැත්තට උපු ඊතලයක් නිසා රොබින්ගේ ඉලක්කය වෙනස් වෙලා ප්‍රිසිලාගේ අතට ඒ ඊතලය වදිනවා. කරත්තේ එන පැත්තට උඩ ඉඳලා දුවගෙන යන රොබ් කරත්තයට පනින්න සමත් වෙනවා. හනිකට රොබ්ව අල්ලගෙන රැල්ෆ් තමන්ගේ සතුට වෙනුවෙන් රොබ්ව සිප ගන්නවා. නගර සීමාවෙන් එළියට යන්න ඉස්සර වෙලා ඒ ගේට්ටුව සෙබළු විසින් වහන්න උත්සාහ කරනවා. මේ බව දකින ජෝන් එතනට ගියත් තවත් සෙබළෙක්ගෙන් මෙයාට ප්‍රහාරයක් එල්ල වෙනවා. ජෝන්ගේ පස්සෙන් ආපු මිලාජ් ඒ සෙබළට පියෙන් ඇනලා ජෝන්ට උදව් කරනවා. ගේට්ටුවේ දැති රෝදෙට අඩයක් තියෙන ජෝන් වහාම දුවලා ගිහිලා අශ්වයාගේ පිටේ නගිනවා. මටත් ඔයත් එක්ක එන්න ඕන කියන මිලාජ්ට ජෝන් කියන්නේ එහෙනම් ඉක්මනට වරෙන් කියලා. දැති රෝදෙට තිබ්බ අඩේ ගැලවිලා නැවතත් ගේට්ටුව වැහෙන්න පටන් ගත්තත් ඊට කලින් රොබින් ජෝන් ඇතුළු කණ්ඩායමට එතනින් පැන ගන්න පුළුවන් වෙනවා. නැවතත් කෙලේ පැත්තට යන රොබින් හුඩ්ට එයාගේ අලුත් සමාජික මිලාජ්ව ජෝන් විසින් හඳුන්වලා දෙනවා. ප්‍රිසිලට වැදිච්ච ඊතලේ ගලවලා එයාගේ අතට සේවිකාවක් විසින් බෙහෙත් දානවා. මේ වෙනකොටත් මෙහාට ඇවිල්ලා ඉන්න රැජිනගේ ආරක්ෂකය වෙන විලියම් තමන්ව බලාපොරොත්තුෙන් ඉන්නව කියලා ෂෙරිෆ් ප්‍රිසිලට කියනවා. එයා ඇයි මෙහාට ආවේ කියලා අහන ප්‍රිසිලට ෂෙරිෆ් කියන්නේ විලියම් විතරක් නෙවෙයි රැජිනත් ඉක්මනටම මෙහාට ඒවි කියලා. උන් එහෙනම් රජතුමාටත් අභියෝග කරා කියලා ෂෙරිෆ් කියද්දි ප්‍රිසිල තමන්ට වැදිච්ච ඊතලේ අතට අරගෙන ඒක දිහා බයෙන් වගේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ අපට පෙන්වන්නේ ෂෙරිෆ් සහ බිෂොප් රොබින්ගේ මාමා ඇතුළු සැක්සන් වරුන්ගේ ඉහළ පෙරේ නායකයන් පිරිසක් හමු වෙලා කතා කරන සීන් එක. තමන්ගේ දුවට වැදුණු ඊතලයේ දෙතෙන්ට අරගෙන යන ෂෙරිෆ් ඒ අයට කියන්නේ මගේ දුවගේ ලේ තාමත් මේක ගෑවිලා තියෙනවා. ඒ වගේ මගේ ටවුම විනාශ කරලා සෙබළුන් 9 දෙනෙක් විතර මැරුවා. අපරාධකරුවන් 3 දෙනෙක්ට පැනලා යන්න උදව් කරා. මම මේක ඔයාලට කියන්නේ රොබින් හුඩ් කියන්නේ ඔයාලගම කෙනෙක්. ඒක නිසා ඔයාලා මට ඌව පණ පිටින් හරි නැත්තම් මල්ල හරි ගෙනල්ලා දෙන්න ඕන කියලා. ඉතින් යාළුවනේ ෂෙරිෆ් මේ විදියට කියන්නේ මිල් සහෝදරයන් සැක්සන් කට්ටියක් නිසා තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව රොබින් එයාලව බේරගන්න ආපු එක ගැන හිතලා. හැබැයි ෂෙරිෆ් තාම දන්නේ නැහැ ලොක්ස්ලිගේ පුතා තමයි මේ රොබින් හුඩ් කියන්නේ කියලා.
මේ වෙන දේවල් රජතුමා දැනගත්තොත් එයා වහම මෙහාට ඇවිල්ලා හැම ගමක්ම ගිනි තියලා ඔයාලගේ මිනිස්සුන්වත් මරලා දාවි. එක අපරාධකාරයෙක් නිසා එහෙම වෙන්න දෙන්න එපා කියන ෂෙරිෆ් නැවතත් මේ කට්ටියන්ට කියන්නේ මට රොබින් හුඩ් අල්ලලා දෙන්න කියලා. මේ අතර ප්‍රිසිලා රජින මන්දිරයට එන බව දැනගෙන එයාව පිළිගන්න ලස්සනට ඇඳුම් ඇඳලා සැරසෙනවා. සෙබළු පිරිසක් එක්ක අශ්ව කරත්තෙන් නොටින්හෑම් වලට එන රජිනගේ ළඟට විලියම් යනවා. තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්ක රොබින් හුඩ්ගේ ක්‍රියාන්විතය ගැන මෙයා පුදුමයෙන් වගේ රජිනට කියනවා. මේ විදිහට බයක් සැකක් නැතිව දක්ෂතා පෙන්නමින් ෂෙරිෆ් එක මුහුණට මුහුණ හැප්පෙන මේ රොබින් හුඩ්ව හමු වෙලා කතා කරන්න රජිනට උවමනා වෙනවා. ඇත්තටම ඔබතුමියට යාව මුණ ගැහෙන්න ඕනද කියලා අහන සේවකයට රජින නැවතත් කියන්නේ රටේ භාගයක් යනකම්ම මම ආවේ නිකම්ම හිස් අතින් ආයිමත් හැල්ල යන්න නෙවෙයි කියලා. ඔන්න යාළුවනේ රටේ රජින නොටින්හෑම් වල ෂෙරිෆ්ගේ මන්දිරයට ළඟා වෙනවා. ෂෙරිෆ් ඇතුළු බලවතුන් සියලු දෙනාම මහත් ගෞරවයෙන් රජිනව පිළිගන්නවා. මේ අතර මැරියන්ද තමාගේ ගෙදරට ළඟා වෙනවා. ගේ ඇතුළට යන්න පළමුව එළියට එන සේවිකාව මෙයාට කියන්නේ කට්ටිය කවුරුත් ෂෙරිෆ්ගේ මන්දිරයට ගියා කියලා. ඒක මම දන්නවා ඔයා ඇතුළට යන්න මට කෙනෙක්ව මුණ ගැහෙන තියෙනවා කියලා මැරියන් කියනවා. ඉතින් මැරියන් මේ වෙනකොට හරිනම් ඉන්න ඕන කවුරුත් කට්ටිය ඉන්න ෂෙරිෆ්ගේ මන්දිරයේ රජිනත් එක්ක. කාටත් හොරා මෙයා මෙහාට එන්නේ රොබ්ව මුණ ගැහෙන්න. කුඩා කාලේ ඉඳලම මැරියන්ගේ හදවතත් එක්ක බැඳින රොබ් මැරියන් බලාපොරොත්තු වුණු විදියටම එයාගේ නිවසේ ටිකක් ඈතට වෙන්න තියෙන කැලෑ ප්‍රදේශයට එනවා. රොබ්ව දැකපු මැරියන්ට මාරම සතුටු. දෙන්නට දෙන දුවලා ගිහිල්ලා බදාගෙන සිප ගන්නවා. රොබ්ගේ අතින් සිද්ධ වෙච්ච කැප්ටන් ලෙෆොක්ස්ගේ මරණය ගැන මේ වෙනකොටත් දන්න මැරියන්ට රොබ් තවදුරටත් ඒක පැහැදිලි කරනවා. මට ඔයාව විශ්වාසයි කියලා මැරියන් මේ වෙලාවේදී කියනවා. මේ වෙනකොටත් මැරියන් තමන්ගේ ජීවිතය කියලා හිතන රොබ් මැරියන්ට නැවතත් කියන්නේ අපිට තාමත් පැනලා යන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා ඔයා මගෙත් එක්ක යන්න එන්න කියලා. මට දැන් ඒක කරන්න බෑ. මම රජිනී යටතේ ඉන්නේ. අනිත් එක ඔයා දැන් කැලේ හැංගිලා ජීවත් වෙන මිනිස්සෙක්. එහෙම වුණොත් අපි දෙන්නට මොන වගේ ජීවිතයක් අත් වේද කියලා මැරියන් කියනවා. මුකුත්ම නොකිය සද්ද නැතුව ඉන්න රොබ්ට මැරියන් වෙනත් ක්‍රමයක් යෝජනා කරනවා. ඒක මෙහෙමයි. රජින නොටින්හෑම් වලට එන ප්‍රධානම හේතුව වෙන්නේ ෂෙරිෆ්ව මරන්න උත්සාහ කරන රොබින් හුඩ්ව මුණ ගැහෙන්න. ඒක නිසා මැරියන් රොබ්ට කියන්නේ ඔයා දඩයන් කරුවෙක්. ඒක නිසා ඔයා ෂර්වුඩ් වල කැලේ නොදන්න තැනක් නැති නිසා කොහොම හරි කරලා ඉක්මනටම රොබින් හුඩ්ට හොයාගෙන රජිනට යාව මුණ ගස්සන්න කියලා. මේ දේවල් කියන අතරතුර රොබ් කීප වතාවක්ම මැරියන්ට රොබින් හුඩ් කියන්නේ Taman කියලා කියන්න උත්සාහ කළත් මැරියන්ගේ නොසන්සුන්කමත් එක්ක ඒ දේ කියාගන්න බැරි වෙනවා. එහෙම කරොත් මම පොරොන්දු වෙනවා ඔයාට රජිනට කියලා සමාව දෙනවා කියලාත් මැරියන් කියනවා. අපි වෙනුවෙන් නැත්තම් මම වෙනුවෙන් හරි ඔයා රොබින් හුඩ්ට හොයනව නේද කියලා අහන මැරියන්ට රොබ් කියන්නේ මම ඒක කරලා දෙන්නම් කියලා. එතනින් කට් කළ අපට නැවතත් පෙන්වන්නේ ෂෙරිෆ්ගේ මන්දිරයේ රජින වෙනුවෙන් පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය. වරික් ඇතුළු අනිත් කට්ටිය කතා බහ වෙන්නේ රජින සද්දබද්ද නැතුව හොරෙන් වගේ මෙහාට ආපු එකේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා කියලා. තාමත් ලොක්ස්ලිගේ පුතා අල්ලගන්න බැරි වෙච්ච දුකින් සහ තරහෙන් ඉන්න හන්ටින්ටන් මේ වෙලාවේදී ෂෙරිෆ් එක්ක ඒ ගැන කියලා ටිකක් සද්දෙන් කතා කරනවා. මේ වෙලාවේදීවත් විනීතව හැසිරෙන්න කියලා ෂෙරිෆ් හන්ටින්ටන්ට නියෝග කරනවා. මේ අතරතුර මැරියන් කලබලයෙන්ම ෂෙරිෆ්ගේ මන්දිරයට එනවා. ප්‍රිසිලත් එක්ක රජිනගේ මන්දිරයේ සිද්ධ වෙච්ච දේවල් ගැන මැරියන් කතා කරනවා. ඔන්න ඔය වෙලාවේදී විලියම් ප්‍රිසිලා ළඟට ඇවිල්ලා එයාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. විලියම් මෙතනින් ගියාට පස්සේ මැරියන් ප්‍රිසිලාගෙන් අහන්නේ ඔයා එයාත් එක්ක සම්බන්ධයක් තියනවද කියලා. තාම නෑ ළඟදි මෙහෙම වෙයි කියලා ප්‍රිසිලා කියනවා. ගමේ අසරණ වෙච්ච මිනිස්සු පිරිසක් මේ වෙනකොටත් රොබින් හුඩ් එක්ක එකතු වෙලා තමයි ඉන්නේ. පොරවෙන් දර කොටයක් පලන රොබ්ගේ ළඟට එන රැල්ෆ් එයාගේ අතින් රොබ්ට හදපු අත්ආවරණයක් දෙනවා. එයාගේ අතින්ම ඒක රොබ්ගේ අතට දානවා. ඔයා මම වගේම මගේ සහෝදරියන්වත් බේරුවා. මීට ඉස්සර වෙලා කවමදාවත් තමන්ගේ ජීවිතේ පාදුරට තියලා කවුරුවත් මම වෙනුවෙන් එහෙම දෙයක් කළා නැහැ කියලා රැල්ෆ් කියනවා. මමත් ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා කියන රැල්ෆ් රොබ්ගේ කම්බුලට කිස් එකක් දීලා එතනින් පිටත් වෙනවා. රාත්‍රිය උදා වුණාට පස්සේ තමන්ගේ පිරිස අර ගල් ගුහාවට එක්කගෙන යන්න රොබ් කටයුතු කරනවා. එඩ්රික් කියන රණශූරයාත් ඉඳලා තියෙන මේ ගුහාවට කිසිම දවසක නෝමන් කෙනෙක් කැවිලා නැහැ කියන ජෝන් ටක්ට කියන්නේ ඔයා තමයි මෙහාට ආපු පළමු නෝමන් පුද්ගලයා කියලා. ඉතින් යාළුවනේ මේ ටක් කියන්නේ නෝමන් කෙනෙක්. අපි තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද කියලා අහන ටක්ට ජෝන් කියන්නේ දැන් මේක තමයි අපේ ගෙදර කියලා. ඊට පස්සේ අපට පෙන්වන්නේ රැජින ෂෙරිෆ් හන්ටින්ටන් ඇතුළු පිරිසත් එක්ක රොබින් හුඩ් ගැන කතා කරන සිද්ධිය. ඔයා ඒ ගැන එච්චර වද වෙන්න එපා. රොබින් හුඩ් කියන්නේ නිකම් මංකොල්ලකාරයෙක් විතරයි කියලා ෂෙරිෆ් කියනවා. මාස ගාණක් ගිහිල්ලත් ඒ මංකොල්ලකාරයව ඔයාට අල්ලගන්න බැරි වෙච්ච එක පුදුමයි. මේක මේ විදියට දිගටම ගියොත් රටේ කැරැල්ලක් බවට පත් වෙන්න පුළුවන් කියලා රැජින කියනවා. ඒ කියන කතාවත් එක්ක රජිනට පක්ෂපාතීව කතා කරන හන්ටින්ටන් ෂෙරිෆ් දුර්වල නායකයෙක් විදියට රජිනට කියන්න උත්සාහ කරනවා. රොබින් හුඩ් තියා තාම ලොස්ලිගේ පුතා වගේ පොඩි මිනිස්සෙක්වත් මෙයාට අල්ලගන්න බැරි වුණා කියලාත් හන්ටින්ටන් මේ වෙලාවේදී කියනවා. මේ කතාවත් එක්ක තරහ යන ෂෙරිෆ් හන්ටින්ටන්ට කියන්නේ මෝඩෙක් විදියට කතා කරන එක නවත්තන්න කියලා.
ෂෙරිෆ් එක්ක තරහ යන හන්ටින්ඩන් එතනින් නැගිටලා යන්න යනවා. කොහොමවත් අන්තිමට රැජිනගේ මතය වෙන්නේ රොබින් හුඩ් කියන පුද්ගලයාට මේ දේවල් තනියම කරන්න බෑ. ඒක නිසා මෙතන ඉන්න කවුරු හරි එයාට උදව් කරනවා ඇති කියලා. ඒ කතාවට හොඳටම කලබල වෙන පිරිස ඒක ඔයාගේ වැරදි වැටහීමක් කියලා රැජිනට කියනවා. එහෙමනම් රොබින් හුඩ් නිසා රටේ කැරැල්ලක ආරම්භයක් ඇතිවීමට ඉඩ ඇති බවත්, ඒ බව රජතුමා දැනුවත් කරන බවත්, නොටින්හෑම් වල ආරක්ෂාව වෙනුවෙන් රජතුමාට අවශ්‍ය විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවට තමන් කැමති බවත් කියලා සඳහන් කරපු ලියුමකට කවුරුත් හෙට අත්සන් කරන්න කියලා රැජින කට්ටියන්ට කියනවා. ඒකෙන් තාමත් රජතුමාට පක්ෂව ඉන්න කට්ටිය තමන්ට අඳුරගන්න පුළුවන් කියලත් රැජින මේ වෙලාවේදී කියනවා. ඇත්තටම කියවනම් මේකෙන් රැජින බලාපොරොත්තු වෙන්නේ මේ සටන දුරදිගේ ඇවලා රජතුමාද මේකට සම්බන්ධ කරලා රජතුමාගේ ජීවිතයට හානියක් කරන්න. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ මැරියන් රැජිනව මුණ ගැහෙන්න එන සීන් එක. මේ වෙනකොටත් රොබින් හුඩ් සහ ඔබතුමේගේ හමුවීම ගැන මම කටයුතු කරලා තියෙන්නේ ඉක්මනටම ඒ දේ සිද්ධ වේවි කියලා මම හිතනවා කියලා මැරියන් කියනවා. මම හිතුවටත් වඩා ඔයා දක්ෂයි කියන රැජිනට මැරියන් කියන්නේ මට ඔබතුමියගෙන් එක ඉල්ලීමක් කරන්න තියෙනවා කියලා. ඒ මොකක්ද කියලා අහන රැජිනට මැරියන් කියන්නේ මේ හමුවීම සඳහා රොබින් හුඩ්ව කැමති කරගෙන එතනට එක්කන් එන්නේ ලොක්ස්ලිගේ පුතා රොබර්ට් විසින්. මේ වෙනකොට එයාත් කැප්ටන්ගේ මරණය වෙනුවෙන් හොයන කෙනෙක්. ඒක එයා හිතාමතා කරපු දෙයක් නෙවෙයි. කැප්ටන්ගෙන් තමන්ගේ ජීවිතය බේරගන්න ආත්ම ආරක්ෂාවට කරපු එකක්. ඒක නිසා ඔබතුමියට කරන මේ උදව්ව වෙනුවෙන් රොබර්ට්ට සමාව දෙන්න කියලා. සේවකෙක් විදියට ඔයා මේ ඉල්ලන දේ ටිකක් බරපතලයි කියන රැජිනට මැරියන් කියන්නේ ඔබතුමියට ඕන උනේ සේවකෙක්ට වඩා එහා ගිය කෙනෙක් නේද කියලා කියනවා. රොබින් හුඩ්ගේ හමුවීම තමන්ට ගොඩක් වැදගත් දෙයක් බව දන්න රැජින මැරියන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන බවට පොරොන්දු වෙනවා. ඒ වගේම රොබර්ට්ට මැරියන් පණටත් වඩා ආදරය කරන බවත් මේ වෙලාවේදී රැජින මැරියන්ගේ කටින්ම අහලා දැනගන්නවා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ රැජින මුලදී කියපු විදියට අර ලියවිල්ල ෂෙරිෆ් ඇතුළු පිරිස ළඟට අරගෙන එන ආකාරය. මේ වෙලාවේදී ෂෙරිෆ් හැර අනිත් සියලු දෙනාම ඒ ලියවිල්ලට අත්සන් කරනවා. ෂෙරිෆ් මේකට අත්සන් නොකරන්න හේතුව වෙන්නේ මෙහි සඳහන් කරුණුවට අනුව තමන්ට නොටින්හෑම් ආරක්ෂා කරන තරම් ශක්තියක් නොමැතිවීම සහ රොබින් හුඩ් අල්ලගන්න රජතුමාගෙන් සහාය පැතීම වගේ තමන්ගේ ගෞරවයට හානි වෙන අදහසක් මෙහින් ඉස්මතු වෙන නිසා. ඉන් අනතුරු එතනින් පිටත් වීමට සූදානම් වුණ රැජින හන්ටින්ඩන් ඇතුළු අනිත් කට්ටියට කියන්නේ මේ ලියවිල්ල රජතුමාට දුන්නට පස්සේ එයා දැනගනිවි හරියටම තමන් එක්ක පක්ෂව ඉන්න කට්ටිය කවුද කියලා. මේ අතර රොබ් මැරියන්ව හමු වෙන්න කාටත් හොරෙන් නොටින්හෑම් නගරයේ එයා ඉන්න කාමරයට එනවා. පුදුමයෙන් වගේ එයාගේ තුල්ලට එන මැරියන්ට රොබ් කියන්නේ මම රොබින් හුඩ්ව හමු වෙලා එයාව හෙට රෑ රැජින කියපු තැනදී හමු වෙන්න කැමති කරගත්ත කියලා. මේ කැහුවට පස්සේ ගොඩක් සතුටු වෙන මැරියන් රොබ්ට කියන්නේ මගේ කීම අහලා මේ හමුවීමෙන් පස්සේ රැජින ඔයාට සමාව දෙන්න පොරොන්දුනා කියලා. ඊට පස්සේ ඔයාට නිදහසේ ජීවත් වෙන්නත් පුළුවන්. එතකොට මගේ හිතට බයක් නැහැ කියලා මැරියන් කියනවා. එතකොට ඔයා මොකද්ද කරන්න කියලා රොබ්ට මැරියන් කියන්නේ මට කොහොමද රැජිනට සේවය කරන්න යන්න සිද්ධ වෙනවා කියලා. යන්න ඉස්සර වෙලා මට තව එක සැරයක් ඔයාව බලන්න ඕන කියලා රොබ් කියනවා. ලබන සිකුරාදා පරණ ගල් පර්වතය ළඟදී හමු වෙමු කියලා මැරියන් රොබ්ට කියනවා. ඊට පස්සේ රොබ් මැරියන්ගෙන් සමුගන්න හැදුවත් මැරියන්ගේ කැමැත්ත මත පළමු වතාවට මැරියන් රොබ් එක්ක යහන් ගත වෙනවා. ගොඩක් කනස්සල්ලෙන් එන ෂෙරිෆ් මුණ ගැහෙන සැක්සන් ප්‍රභූවරයෙක් පැමිණෙනවා. ඊතලයක් අතින් අරන් එන පුද්ගලයා ෂෙරිෆ්ට කියන්නේ එදා පිසිලට එල්ල වුණ ඊතලයට සමාන ඊතලයක් Tamanට හොයාගන්න පුළුවන් වුණා කියලා. ඒ කාගේද කියලා අහන ෂෙරිෆ්ට ඒ මිනිස්සයා කියන්නේ මේ විදියට ඊතලේ පිහාටු සකස් කරලා ඒව පාවිච්චි කරේ වනපාලකෙක් විදියට කටයුතු කළ ලොක්ස්ලි කියලා. එයා ජීවත් වෙලා ඉන්න කාලේ එයාගේ පුතා රොබර්ට්ටත් මේ විදියට ඊතල සකස් කරලා භාවිතා කරන විදිය කියලා දෙන්න ඇති කියලාත් මෙයා ෂෙරිෆ්ට කියනවා. ඒ ඊතලේ අතට අරන් පරීක්ෂා කරන ෂෙරිෆ් එයාටම කියාගන්නේ එහෙනම් මේ ලොක්ස්ලිගේ පුතා රොබර්ට් තමයි රොබින් හුඩ් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ අපට පෙන්වන්නේ රොබින් හුඩ් රැජිනව මුණ ගැහෙන්න යන්න සූදානම් වෙන ආකාරය. මේ වෙලාවේදී එතන ඉන්න ජෝන් මෙයාගෙන් අහන්නේ තනියම කොහෙද යන්න හදන්නේ කියලා. මම මාමව මුණ ගැහෙන්න යනවා කියලා රොබ් කියනවා. මේ වෙනකොටත් සැක්සන් මිනිස්සු විශාල ප්‍රමාණයක් මෙහාට එනවා. ඒ අපි කවුරුවත් නිසා නෙවෙයි ඔයා ගැන තියෙන විශ්වාසය නිසා කියලා ජෝන් කියනවා. මම කාගේවත් නායකයෙක් නෙවෙයි. ෂෙරිෆ්ගෙන් පලිගත්තට පස්සේ මම මෙහින් යනවා. එතකොට ඔයාටවත් මගේ තැන ගන්න පුළුවන් කියලා රොබ් කියනවා. ඔයාට ඕන දෙයක් කියන්න පුළුවන් රොබ්. ඒ වුණාට මේ හැම මිනිස්සෙක්ම අනුගමනය කරන්නේ ඔයාව විතරයි. ඒ වෙනුවෙන් ඔවුන් ඔයා කියන ඕනම දෙයක් කරાવી කියලා ජෝන් රොබ්ට කියනවා. රැජිනව මුණ ගැහෙන රොබින් හුඩ් එයා පොරොන්දුන තැනට එනවා. මේ වෙලාවේදී රැජිනගේ ආරක්ෂකයින් විසින් රොබින් හුඩ්ගේ දුන්න ඇතුළු ආයුධ සියල්ල අරගෙන තමයි මෙයා රැජින ළඟට යවන්නේ. මේ රොබින් හුඩ් වෙන්නේ නැති කියලා රැජින කියනකොට රොබ් කියන්නේ මිනිස්සු කියන්නේ එහෙමයි කියලා. තමන්ගෙත් එක්ක ආපු විලියම් ඇතුළු සෙබළුන්ගෙන් ටිකක් දුරට ඇවිල්ලා තනියම රොබින් හුඩ් එක්ක රැජිනට කතා කරන්න උවමනා වෙනවා. විලියම් මේකට ටිකක් අදිමදි කළත් රැජින කියන්නේ මට තවත් බය වෙන දෙයක් නැහැ. මම දැන් ඉන්නේ මේ කැලේ ඉන්න භයානකම සතත් එක්ක කියලා. මේ විදිහට ටිකක් ඈතට ගිහිල්ලා තනියම කතා කරන මේ දෙන්නගෙන් රොබ් රැජිනගෙන් අහන්නේ ඔයාට මගෙන් මොනවද ඕන කියලා.
ඔන්න ඊට පස්සේ තමයි රැජින මෙයාට තමන්ගේ හිතේ තියෙන දේ කියන්නේ. ඒක මෙහෙමයි. හෙන්රි රජතුමා දන්නු පාලකෙක් නිසා කොයි මොහොතේ වෙනස් වෙවිද දන්නේ නැහැ. ඒක නිසා රජිනට ඕන වෙලා තියෙන්නේ එයාගේ පුතෙක් වන රිචඩ් කුමාරයාට ඉක්මනටම රජ කිරුළ පලන් දාන්න. මේ විස්තරය රොබ්ට පැහැදිලි කරන රැජින තවදුරටත් මෙයාට කියන්නේ මට ඕන ඔයාගේ මේ කැරැල්ල තවදුරටත් වැඩි කරලා හැමතැනම ගිනි තියලා මෙයාලගේ දේවල් මංකොල්ල කාලා රජතුමත් මේකට සම්බන්ධ කරගන්න විදියට වැඩ කටයුතු කරන එක කියලා. ඔයා කියන දේ ගොඩක් බරපතල කාරණාවක්. කොහොමවත් රජතුමා මේකට සම්බන්ධ වුණා කියලා ඔයාගේ පුතාට රජකම ලැබෙන්නේ නැහැ කියලා රොබ් රැජිනට කියනවා. ටිකක් වෙලා නිහඬව තමන්ගේ දිහා බලාගෙන ඉන්න රැජිනගේ මූණ ඉරියව් වලින් රොබ්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා රැජිනට උවමනා වෙලා තියෙන්නේ මේ යුද්ධයට රජතුමාව සම්බන්ධ කරගෙන ඒකෙන් එයාගේ ජීවිතයට හානියක් සිදු කරන්න කියලා. රැජිනගේ කාරණාව පැහැදිලි වෙන රොබ් රැජිනගෙන් අහන්නේ ඔයා මට කියන්නේ ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලාද කියලා. ඔයා ඉක්මනටම දේවල් තේරුම් ගන්නවා කියලා රැජින කියනවා. ඔයත් එක්ක එකතු වීමෙන් මට ලැබෙන්නේ මොකක්ද කියලා අහන රොබින්ගෙන් රැජින අහන්නේ ඔයාට මොනවද ඕන කියලා. මේ වෙනකොට ඔයාගේ ළඟ සේවය කරන මැරියන්ට ඔයාගේ සේවයෙන් නිදහස ලබා දෙන්න කියලා රොබ් රැජිනට කියනවා. මේ ඉල්ලපු ඉල්ලීමත් එක්ක කාරණාව පැහැදිලි වෙන රැජින දැනගන්නේ මේ රොබින් හුඩ් කියන්නේ මැරියන් පණ වගේ ආදරය කරන ලොක්ස්ලිගේ පුතා රොබර්ට් කියලා. ඔයාට මම කියපු විදියට මේ කැරැල්ල තවත් වැඩි කරලා මම හිතපු දේ ඔයා කරනවා කියලා මට ඔප්පු කරොත් ඔයාට සමාව ලැබෙනවා වගේම මැරියන්ටත් නිදහස ලැබෙවි කියලා රැජින කියනවා. මේ හමුවීමේදී රැජින අන්තිම වතාවට රොබ්ට කියන්නේ ඔයාගේ ඇත්ත ස්වරූපය දැනගත්තම මැරියන් තවදුරටත් ඔයත් එක්ක ඉඳීවිද දන්නේ නැහැ. ඒ කොහොමුණත් මම ඔයාට සුබ පතනව හොරුන්ගේ කුමාරය කියලා රැජින එතනින් පිටත් වෙනවා. එතනින් කට් කළ අපට පෙන්වන්නේ පිසිලව මුණ ගැහෙන්න එන විලියම්ව. තමන්ගේ අතට වෙච්ච තුවාලය විලියම්ට පෙන්වන පිසිලා මේ වෙලාවේදී විලියම් එක්ක යහන්ගත වෙනවා. මේ අතර රැජින මුණ ගැහෙන ෂෙරිෆ් රොබින් හුඩ් කියන්නේ ලොක්ස්ලිගේ පුතා රොබර්ට් බවත් මේ දේ දැනගත්ත නිසා ඌව ඉක්මනටම ඉවරයක් කරන්න මට පුළුවන් බවත් ෂෙරිෆ් රැජිනට කියනවා. ඔයාට උවමනා වෙලා තියෙන්නේ මේ දේවල් ලොකු කරලා යුද්ධයක් ඇති කරන්න නේද කියන ෂෙරිෆ් ප්‍රභූවරුන් අස්සම් කරපු එළියවිල අතට අරගෙන ගිනි ගොඩට දානවා. මේකට හොඳටම කේන්ති යන රැජින අන්තිම වතාවට ෂෙරිෆ්ට කියන්නේ ඔයා මට අභියෝග කරනවද? හැබැයි මේ වතාවේදී ඔයා අසාර්ථක වුණොත් මම පොරොන්දු වෙනවා තවත් කතා කර ඉන්නේ නැහැ. වහම ඔයාගේ ඔළුව වෙන් කරනවා කියලා. නගරේ තමන් ඉන්න කාමරෙන් එළියට එන මැරියන්ට එයාගේ තාත්තා හන්ටින්ඩන් මුණ ගැහෙනවා. උඹ දැන් මාව ගණන් ගන්න නෑ නේද කියලා අහන තාත්තට මැරියන් කියන්නේ මම දැන් අයිති රැජිනට නිසා වෙන කවුරුවත් හමු වෙන්න උවමනාවක් නැහැ කියලා. මට උඹ ගැන ලැජ්ජයි කියලා හන්ටින්ඩන් කියනවා. කිසිම අත්දැකීමක් නැති තමන්ගේ පුතාව හොරු අලන්න එක්කන් ගිහිල්ලා එයාව මරපු ඔයා තමයි ලැජ්ජ වෙන්න ඕන කියලා මැරියන් තාත්තට කියනවා. උඹගේ සහෝදරයා මරනකොට අර ලොක්ස්ලිගේ පුතා රොබර්ට්ත් එතන හිටියා. ඌත් මේකට සම්බන්ධයි. උඹ තමයි මේ සැක්සන් බල්ලව අපේ ජීවිතයට ගෙනාවේ. උඹ අපේ පවුල විනාශ කළා කියන හන්ටින්ඩන් අන්තිමට කියන්නේ උඹත් දැන් උගේ ගාන්ටම මගේ ජීවිතයට වදයක් වෙලා ඉවරයි කියලා. මේ කතාවත් එක්ක හිතට පුදුමාකාර දුකක් එන මැරියන් රොබ් හමු වෙලා මේ ගැන දැනගන්න තීරණය කරනවා. මේ විදිහට මැරියන්ගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙද්දි කතාවේ තුන්වෙනි කොටස අවසන් වෙනවා. ඇත්ත විස්තරය දැනගත්තට පස්සේ මැරියන් මොන වගේ තීරණයක් ගනීවිද? මැරියන්ගේ නිදහස වෙනුවෙන් රැජින කියපු විදිහට රොබින් හුඩ් මොන වගේ යුද්ධයක් පටන් ගනීවිද? සිංහල මූවි කතා YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට ඔයාලට අනිත් කොටස ආපු ගමන්ම බලන්නත් පුළුවන්. කවුරුත් පරිස්සමින් ඉන්න. ඔයාලට ලස්සන දවසක්.